දැන් කසාද බැඳපු පිරිමින්ට මොකද වෙලා තියෙන්නේ? තලාපු රිලව් වාගේ. තලාපු කූතාණ්ඩියා තලාපු රිලවා ඔහොම නින්නේ. හැම වෙලාවෙම ඔහොම ඉන්න ඔළුව කඩාගෙන. අහිංසක විදියට ආය නොගහයි කියන හැඟීමෙන්. කසාද බැඳපු පිරිමින්ටත් ඒකමයි වෙලා තියෙන්නේ. තලාපු රිලව් වාගේ. ඔළුව නමාගෙන ඉන්න වෙලා තියෙන මෙවුන්දලා කුලප්පුවට යන ගමන නැවැත්තුව හැකිද? ඈ මට කියන්න ඔයාලා ගෑනු කුලප්පු වෙලා ඉන්න එක නවත්තන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් සමාජයේ ජීවත් වෙන්න ඕන හින්දා හිස නමාගෙන ඔළුව කඩාගෙන පිරිමියාට ඉවසීම සහ දුරදක්ම තියෙන හින්දා බොහෝ පිරිමි සංසාරේ පිනත් ස්ත්‍රීන්ට වඩා පිරිමියාට වැඩි නිසා පිරිමියා දරනවා. ඒ නිසාවෙන් ඉන්නේ. නැත්තම් ගෑනු භාගයට භාගයක් මැරිලා පුතා මෙලහට මේකත් ඔය වාගෙම උඩ පැන්නා නම් මෙලහට මැරිලා